ඉන්දියාව ගත්තොත් ඒගොල්ලන්ගේ වේගවත් වන් ශේෂ්ත්‍රයේ ව්‍යාප්තියක් තියෙන්නේ. අපිට නෑ මේවා මොකුත්. හැබැයි අපි සංචාරක ශේෂ්ත්‍රය ගැන කතා කරනවා. අපි රටක් විදිහට අපි ට්‍රාන්ස්පෝර්ටේෂන් කියන එකට දියුණු කරගන්න නැතුව අපි සංචාරය ගැන කතා කරලා වැඩක් නෑ. අපේ රටට එන දවස් 3කට හෝ 4කට එන සංචාරකයව අපිට ගෙනියන්න පුළුවන් උපරිම දුර කිලෝමීටර් 100ක් 200ක් වගේ. අපි බජට් එයාලයින් වැඩපිළිවෙලක් ඉදිරිපත් කරා රුපියල් 2500කට අම්පාරට යන්නත් 4500කට ජෆ්නා වලට යන්නත්. හැබැයි ඉතින් දේශපාලන පලිගැනී මේ වලට ඇතුල් වුණා. ඒ කියන්නේ වැඩක් කරන්න බෑ වැඩ කරන්න දෙන්නේ නැහැ. තාමත් අම්පාර මිනිස්සුන්ට මේ යන්න පුළුවන්ද ගුවන් යානයක නැගලා? දැනටත් රුපියල් 4500 දීලා කොළඹ එන ඉන්නවා. ඒ වගේ බස් තියෙනවා. නමුත් සාමාන්‍ය බස් එකකට රුපියල් 2000ක් විතර යනවා. දැන් එන්නේ 2500ක් දීලා ප්ලේන් එකේ විනාඩි 30කට එන්න පුළුවන් නම් ඒ කාලය නෙමෙයිද වටින්නේ. ගොවියෙකුට කුඹරකට බහලා කුඹර කොටන්න තියෙන වෙලාව තමයි කාව හරි කුලියකට දාලා බස් එකේ නැගලා කොළඹ එන්න වෙන්නේ බෙහෙත් ගන්න. අම්පාරේ තමයි විශාල නිෂ්පාදනයක් තියෙන්නේ. හැබැයි අම්පාරේ එක තහල් මූලක් නැහැ. වැඩිම විනිශ්පාදනයක් තියෙන දිස්ත්‍රික්කයට පිටින් හාල් ගෙනල්ලා ටවුන් එකට බානවා. මොකද අපිට තිබ්බ චවල කඩේ දකුණු ආසියාවේ විශාලතම වීම වල තිබ්බ අපිට අම්පාරේ. අද යකඩ වලටත් නැහැ. කපලා විනාශ කරලා. ඉතින් කොහොමද අපේ ගොවියා ව්‍යවසායකෙක් කුහකත්වයේ රජ කරපු පාර්ලිමේන්තුවක් තමයි පහුගිය පාර්ලිමේන්තුවේ තිබ්බේ. දක්ෂෝ එන හොඳ ඔලුගෙඩි ටිකක් එන පාර්ලිමේන්තුවක් කියලා මම විශ්වාස කරනවා එන පාර්ලිමේන්තුව. පක්ෂ නීති රීති එච්චරට දරුණුයි. අපේ අත් අපි විසින්ම බැඳගෙන තියෙනවා. ලංකාවේ එකම පක්ෂය පාර්ලිමේන්තුවෙන් කහට කෝප්පයක්වත් බොන්නේ නැතුව ප්‍රතික්ෂේප කරන එකම පක්ෂය.